හයි ප්‍රින්ස් අද අපි යන්නේ තෙලිනේ ඕල්ඩ් ටවුන් එක බලන්න. මේ ටවුන් එක වික්ටෝරියා ජලාශයේ වතුර මට්ටම අඩු වෙනවත් එක්කම තමයි දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් ටික ටවුන් එකේ ඉඳලා මෙතෙන්ට යන්න කොහොමද කියලා අපි ඔයාලට පෙන්නන්නම්. දිගට උඩ ටවුන් එකට ආවට පස්සේ මෙන්න මෙතනින් දකුණට තියෙන පාරේ කිලෝමීටර් 1කමාරක් විතර යන්න ඕනේ. මේ පාරට සෙනරත්වල පාර කියලාත් කියනවා, බොඹරගල පන්සලට යන පාර කියලාත් කියනවා. මේ ඉස්සරහින් පේන පොඩි පෙට්ටි කඩේ පහුවෙනවත් එක්කම තියෙන වම් පැත්තට තියෙන පාර තමයි අපි යන්න ඕනේ. මේ ඉස්සරහින් පේන්නේ බඹරගල කන්ද. හැබැයි ගොඩක් අය දන්නේ මේක පෙට්ටිගල කන්ද කියලා. මෙතන ඉඳලා මීටර් 500ක් 600ක් වගේ දුරක් යන්න ඕනේ. මේ තියෙන තෙල්දිනේ ඕල්ඩ් ටවුන් එකට හැරෙන්න තියෙන පළවෙනි පාර. මේ පාර හොයාගන්න තියෙන ලේසිම විදිය තමයි බඹරගල පන්සලට කලින් තියෙන වමට පාර. තෙල්ලිනිය පැරණි නගරය කියන්නේ වික්ටෝරියා ජලාශය හදනවත් එක්කම ජලයෙන් නටව ගිය මහනුවර දිස්ත්‍රික්කයේ තියෙන ඓතිහාසික නගරයකි. 1985 අප්‍රේල් 12 වෙනි දින වික්ටෝරියා ජලාශය විවෘත වෙනවත් එක්කම තමයි මේ නගරය සම්පූර්ණයෙන්ම යට වුණේ. ඉතින් මේ පේන නටපුන් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ දැටි නියක කාලවලදී විතරයි. වික්ටෝරියා ජලාශය විවෘත කිරීම නිසා අක්කර 7000ක විතර බිම් ප්‍රමාණයක් යට වෙලා කියලා තමයි කියන්නේ. පසුගිය අවුරුදු 30ක කාලයක් ගත්තට මේ නගරය අපිට දැක ගන්න ලැබුණේ මේ වතාවත් එක්ක 3 වතාවක් විතරයි. අපි මේ දැන් යන්නේ ඒ යටවුණු සුන්දර මිටියාවත මැදින්. මේ කාලෙට මේ පාරවල් වල ගියාට වතුර වලින් පිරුණාම නම් මේ පාරවල් හොයන්නවත් නැහැ. What you drinking? 2 shots, let's pour it out. I know what you're thinking, but tomorrow won't come for us. This life that we're living. Ain't never gonna give it up. Double shot for the gifted, and one more for us. There you go, drink it up. All this love in a cup. Yeah, we go slow, we go fast. Yeah, we can't get enough. We stay all day, all night, living in paradise. Remember, you don't get it twice. The time of your life. This is the time of your life. Remember, you don't get it twice. The time of your life. ඔය යට කියන්නේ වතුර. මෙතන ගහලා තියෙනවා මේ ගල් බැම්මක් ඒ දවස්වල ඒ කාලේ අද ගල් බැම්ම. මෙතන පාර කැරලා තින්නේ.
මෙතනින් ගිහලා තමයි දිගට ෂෝට් කට් එක තියෙන්නේ. අර එහා පැත්තෙනුත් තියෙන පාර. පල්ලෙහාදී එතනින් යන වතුර ටික තමයි එහා පැත්තෙන් අර පොළවේ යටින් මේ. කොතනින්ද? මේ දිගේ යන වතුර පොළවේ යටින් යන්නේ. යෝ අස්සෙන් යන්නේ නේ. අපිට පේන්නේ එතන යන්න පොට් එකක් තියෙනවා. ටයි එකක් දෙන්නම් පල්ලෙහාට ගිහිල්ලා. යන්න පල්ලෙහාට බයිමුද? ඊට අස්සල ගාපු කාපට්. අච්චෝ. බලහන් වගේ. කොච්චර වතුර පිරුණත් ඒ වගේ කාපට් එක හොඳට දිනේ. ඌ පට්ට ඒවත් දීලා බොහොම අමාරුවෙන් බහිනවා. මේ හරිය පොඩ්ඩක් අමාරුයි. යන්නෙන් අමාරුයි පොඩ්ඩක්. පොඩි වතුර පාර. යමරන්දර. පොඩි පොඩි දිය කඩිච්ච. පණින්න යන්නේ එක්ක ෆෝන් එක වැටේ එක්කම වැටේ. මම පයින්. කරා. උඩ පයින්න පුළුවන් නේ සාමාන්‍ය. ඒ තියෙන්නේ ඒක හිම පරණයි යා ඔය තිබ්බට. අඩි. ඒක වෙනම සීන් එකක් තියෙනවා ඔය තිබ්බට. ඒක වදරන. මට සිටි ඒකේ බා. අදලෙන් පුෂ්ප අතල පාස්ටි කරන්නේ. මේ මොකටද? මාර ලක්ෂණයි. අර වෙනම සුන්දර මිටියව දකින්න. ඒ දවස්වල ගම මචං තාක්ෂණේ විදිහට බලව. මේක මචං මේ උඩ ගිය පාලම වෙන්න ඇතිනේ. පාලම තමයි එන්නේ. මොකද මෙතන මේ යකඩ යකඩ මේකක් තියෙනවා. ඔක්කොම යකඩ කෑලි දින මේ යකඩ. යකඩ ආරෙන් මොකක්ද කියන්නේ? එන්නම මාරු. එහා පැත්තෙන් නම් අල්ලන්න බැරි වෙයි. කේපේ වයින්නවා. යට වෙනවාද? මට කිවි මොන දෙන්නේ නපාවල. ඕ. අපි යන්නේ යන්නේ ඉතින් අපි යන්න ඕනේ යන්න කලින් පෙන්නන්න. මුගේ ඔළුව වැදුනා. ලොකු බෞද්ධයක් තියෙන්නේ. ඒකේ අරහරි යන්න බෑද? බෑ මේක ලිස්සනවා. ඔව්. මෙතන යන්න බෑ. යන්න බෑ අතට. මෙතන අතරම යන්න බෑ. වයින්දට මේක කවුරුත් හොයාගෙන නැද්ද ඔයද වා? හොයාගෙන නෑ. අපි හොයාගත්තා. හොයාගත්ත ඔළුවක් වැදුනා. එතන නෝර්මල් හැබැයි ඉතින් මෙහාට යන්න බෑ. ලිස්සනවා. දුව වදිනයි දෙකම. බට අඩිනේ අර බට ගාලා තියෙන පොඩි බට. එහාට යන්නම ඕනේ. එහාට පස්සෙන් දෙන්නන්න බලමු පෙන්නන්න. යා. ඉස්සර වගේ එතනින් තමයි ගියේ. ඉන්න පුතන අම්මා. එතන ඉතින් ඉන්න ලස්සනයි තාටියක් දෙකට ගිහලා දෙන්නන්න. I'll go home and then. Nice. කඳු තරන්නේ.
ඒ කියන්නේ කාවේ කටුගස් තියෙනවා. ඉස්සරහ තරහට යන්නේ. කියන මැලේට යන්නේ. අම්මා. ඔය ලක්ෂණ වල කතා කරන්නේ. අම්මට හුද. ෆස්ට් එකේ වරි. ටෙස්ට් එකේ වෙනවා ඉන්නේ. හරි. වඩු ගාගෙන වහින්නේ. මොකද්ද මචං කාටර් රෑ. එනවා එහෙනම් තනියු. අංගෙනවද? ඔස්සර බලය. අනින්න යන්නේ. ඇරිවාදලිය. එන දුෂ්කර මාර්ගයක් ඈ. ඔය දැන් යන්නේ කොහෙද? මේ යන්නේ එතන එහා පැත්ත බලන්න. ඔයාලට ඒකත් පෙන්වන්න බෑ නැත්නම් හරිනේ නේ. ඔව්. ඉතින් කරා. මොනවා මචං උඹ කන්නේ නැද්ද හන්නේ? ඈ? පොඩි ඒවා. ඔය හරක් කන්නේ අපි කන්නේ. තිබ්බ කාපන්. අරක මොකද උඹ? පල්ලෙහාට බහින්නේ. මම මෙතනින් බහින්නේ. ඒ තියෙන්නේ සංග උණුදුපත. අපිට එහා පැත්තෙන් සෙට් වෙච්ච අම්මට හොඩ. එතනින් එහා පැත්තෙන් තමයි අපි ඉස්සරලා දැස්ස. මේක එන්න බෑ කොහොමවත්. මේ හරිය පාත්තල කියන්නේ පස්සිද්ද ඇහිලා ගියේ. ඒටි. මේ යන්නේ වතුර. එනම සමීපය මේ වතුර මාර කූල් ඈ. වතුර තියෙන කාලෙ මේක පොඩ් මෙහෙට එනවා තියා හිතන්න බෑ මේ මෙහෙන කන්නේ. ඊට වඩා උඩින් වතුර යනවා. මේකට බහැලා යන්න බෑ මේ හරිය. වලහංගු ඉතින් මේකේ මචං බලපං අර අපි අතනින් බැස්සේ. අර වේ අතන අර උඩ ගල් බැම්. එතනින් බෑලා මේක අස්සෙන් තමයි වතුර පොට් එක එන්නේ. මෙතන තියෙන්නේ. අම්මට කසිය දින්නේ නෑ මචං. කොයිද වගේ වඩු ගන්න? මේකට යන්න ඕනේ. එතෙන් දාලා මෙතනින් තමයි යන්න තියෙන්නේ. ආ. වටහටි. හා එන්න බෑ මං ඒක හති මට. කොතනින් යන්නේ මෙතනින් කකුල දිහා. ආ. වූ. අබා. පදින්න යන්නේ. බයික් එක දිහා. ඕහෝ. ලස්සනයි. ඔරුවක් සෙට් වුණා. හයි ෆ්‍රෙන්ඩ්ස්. ඉතින් වාන්නේ යා පදින්න යන්න දැන් ඈ. කබල දිනවා. අපල් ගාපා. මම ගන්න දෙන්න දෙන්න. මාළුත් ඉන්නවා මාළු වලන්ට එන්න. යම්. වතුර පැත්තට ගිහින්. සොල්ලකසා. මේ බලවන් මචං. මේ වෙයි දෙයියෝ ආ මේවා පිළියන්. ඕකේ. අතර මේ ඔක්කොම වැහිලා තිබ්බේ මේ ඔක්කොම සයිඩ් එක අර උඩ පේන ගල් දිනේ. ඔය ගලට එන ගල පේන්නේ නැහැ. ඇත්තට මේ තරම් වැහෙනවනේ වතුර. මේ අපි ඉන්නේ වලේ. අපි ඉන්නේ වලේ. තව යන්න. තව යන්න බලු. ඔඩි මේ බහින මේ හරිය නම් මේ දැල්ලා වගේ කොමිට වෙන්න නා.
මේ තියෙන්නේ මේ මැටි වගේ තියෙන මේ පැල්ලා වගේ තියෙන අවසරට ඒ වුණාට මේ හරිය මේ තෙතයි මේ බහිනෝ තනිකර මැටි මේ අර වතුර ඇස්සේ තියෙන අර ආවාට වගේ සීන් එකක්ද නෑනේ. එක නෑ නේ බා ඔය බල මේ ආවාට වගේ සීන් එකක් ඔම් මට සිද්ලිස්සනවා මේ කියපුල් ඔම්මට ඊයේ ඉස්සලා වැටෙන්නේ පැත්තකට යන සාපට ලස්සනයි මරුවේ නාන්න බෑ උනාට කොච්චර ගැඹුරක්ද කියලාත් හිතා ගන්න බෑ අපි දන්නේ නැහැ නාන්න බෑ කියන්නේ මේක මේ දැන් මේ ජරා වෙලා තියෙන්නේ නැත්තම් මෙතන සුපිරි තාම දන්නේ අපි එතනත් යටයි කියලා කියන්නේ තව මීට වඩා යටයි දැන් ඔය සාමාන්‍ය ගිලෙන්න පුළුවන් මට්ටමේ තියෙනවා මේ හරියට කොච්චර යටද කියලා අපි දන්නේ නැහනේ ඕකේ ඒ කියන්නේ දැන් ඔය තියෙන මේ අපි දැන් මේ ඉන්න මට්ටම තනිකර වැහෙනවා කියන වතුරක් එනකොට කොච්චර ජල ගදක් මේක අස්සේ තියෙනවද ඒකනේ පට්ට වතුර ගොඩක් තියෙන්නේ මේක ලිස්සනවා හැබැයි මේ හරි බයයි මේ මේක බලන්න මචං ඉර බැහැගෙන යනකොට වතුරට වැටෙනකොට කොහොමද තියෙන සැප මරුවේ නේ වතුරට ගල් විස් කරලා දිනවද ඔව් දාන්න බා අල්ලපන් හරි අල්ල ආ ගලේ ප්‍රශ්නයක් බා ගලේ ප්‍රශ්නයක් නෙවෙයි ගලේ ප්‍රශ්නයක් මත වතුර ප්‍රශ්නයක් ඒ ගලේ ප්‍රශ්නයක් මම හිතන්නේ මෙහි තියෙන ගල් වල ප්‍රශ්නයක් ගල් ඉම්පෝට් කරලා තමයි යවන්න වෙන්නේ පෙත්ත වගේ ගල් තියෙන්න ඕනේ පෙත්ත වගේ ගල් තා කරලා වැඩක් නැහැ මණ්ඩේ අම්මා අහස කොහොමද මෙහෙම අහසක් දැකලා තියෙනවද බලපන් හැබැයි පොඩි වෙහි කළුවරක් තියෙන ඈ වහින්නත් පුළුවන් ඈ ඔන්න මෙයාට ගල් වීක් කරන්න ඕන ආ වීක් කපන් හරි හිතන්න හරි වීක් කප දෙකයි පැන්නේ පයින්නවනම් 5ක් අය පයින්න ඕනේ තුනක් ගියා 3යි ඈ ආ මේක බලන්න අඩ පහක් ගියා 3ක් ගියා මචං මට මෙතන ඉඳලා ඉන්න බෑ මටත් මේ හිර වෙලා ඉන්නේ මාත් මඩ තල්ලියක හිර වෙලා ඉන්න මම මේ යන්නේ කොහොමද කියලා කල්පනා කරන්නේ යාවි කොහොමද මෙහෙන් අපි ආපු කොච්චර මේකක් වෙලාද කියන්න බෑ මේ තනිකර මේ තියෙන මඩ කුට්ටි අය යාළුවෙක් කයිලවල් කොහරි යන්න ඕනේද ඒ පිටිපස්සේ ලොකේෂන් එක බලන්නකො යන්න යන්න මේ අමාරු දුෂ්කර මාර්ගේ මචං මේ ලොකු දුෂ්කරක් නැහැ නමුත් අපි සරප්පු දාන් අපින්ද අපිට යන්න අමාරුයි නැත්තේ කොහෙද යකෝ මේ වෙනවා මේ නෑ ඇත්තටම යන්න පුළුවන් හරිද ගිහිල්ලා යන්න පුළුවන් අපිට සරප්පු දාන් අපින්ද අමාරුයි ඔබ කියන්නේ සරප්පු නැතු වෙන්න කියනවා ඔව් කී රෝඩ් එකක් යනවා හයි මෙදෙලි කලින් කවුරු ඇවිල්ලා තියෙනවා මේ සයිට් එකට විලක්ෂන්ගේ යාළුවෙක් ඉන්නවා හලෝ ඉන්නයි නෝ මගේ යාළුවා හැමතැනම ඉන්නවා මුත් එක යාළුවෙක් නෑ මේ හලෝ බොක්ක මචං ලයිට් සයිඩ් යනවා ඔය වගේ මොඩේ විදිහට යන්න හොඳ නෑ වැල්ලේ වැටුණත් දන්නේ Don't look at the past, no, we're not going that way. Oh, now make it last, make it last to the break of day. No matter what people say. ජන්මේට වඩා ලොකුයි පුරුද්ද එළදෙනෙකුට ඉන්න දෙන්නේ නැහැ මු. පේන්න බෑනේ එළදෙනෙක්ක. මොකද්ද මචං ඔය ඈ වරේ ඔරුපදි ඔය කිව්වේ කතාව මචං මේ ලී නෑ නෑ මං කියන්නේ ඒක ෆයිබර් මේ දවස්වල මේ පැත්තට වැහලා ඉන්නේ සංචාරකයෝ වාහනක. ඉන් රෝඩේ යනවා. දිවින් යනවා. ආද කරන්න එපා ඒ වුණාට. මොන දේවල් ඔක්කොම තියලා අඩි සලුවක් කරන් දෙන්න. ඇවිල්ලා බල්ල යන්න විනාශ කරන්න එපා. ඒ කියන්නේ ඉච්චරයි. අපිට පස්සේ අපේ කට්ටියක් බලන් දෙන්න දෙන්න ඕනේ. අන්නම්. එහෙනම
කැමති මෙහෙම පරිසරයකට ජීවත් වෙන්න. ඉරව චිල්ලි ගියා යනවා කන්නඩ දෙව යනවා කන්නඩ දෙව කොවට්ට ගත්ත මම දන්න විදිහට මලසරෙන් ගන්න කිව්වා. තියනවාද? බලුවෙක් කියලා. හොටල් කෙනෙක් තමයි ඉතින්. අප්පඩ දිර ඔරුවක් තිස්සලා යනවා මචං. ඒ මේ ඉංග්ලන්ඩ් වගේ සිංගල් තමයි යා මොකද වෙනම එංගලන්තේ එංගලන්තේ වෙනම එංගලන්තේ උන්නේ නැහැ මෙහෙ තරම් කොහෙවත් නැහැ මට නම් නොවර ඉරව්වත් එක්ක තියෙන මේක හරි ෂෝ ෆොටෝස් ටිකක් ගහමු ගහමු. A few moments later. ඔරුව බහින්න වෙයිද කකුල් එකකින් නේ ඔරුව වතුරට බහපන් ඔරුව අරගෙන කපා දැන් වතුරේ ඉන්නේ දැන් වතුරේ ඉන්නේ ගොඩේ ඉන්නා වගේ බුරුණට වතුරේ ඉන්නේ ඔරු කඳක් දිලාලා කොල්ලා එලනු කැඩීලා එනම් බුදු යා යුතුයක ගන්න ජීවිතේ Yeah, boy. යයියා වතුරට යා යා වතුරට යන්න වේලා හබල ගනින් හබල ගනින් ආව ඉන්නෝ හබල ගනියකෝ හබල මේන් තියලා හබල යා එන කොල්ලෝ අපි ගියා චිල්ලගේ යන්න තියෙන්නේ යස් ෆස්ට් ඉයර් කියන්නේ දැන් සෙකන්ඩ් එකට දාන්න ගන්නේ ටර්බෝ එක ඔෆ් කරලා ඉන්න ඒ යන්නේ නැහැ නේ බං ඉතා පිට ගහලා නැත යාළුවා හම්බෙලා උට ගොඩේ කාලයකට පස්සේ හම්බෙලා දී එක්ක ඇනගෙන මැරෙනවා එළ දෙන්නු ලක්ෂාන්ගේ ආසම සතා එයා සෙට් නෑ සෙට් එක නාගවගද නෑ එයාගේ වයිෆ්ට පොඩ්ඩක් මම අතවත ගන්න කිව්වේ එයා කැමති නෑ පන්නචරයා සතෙකුටවත් ඉන්න දීපා දැක්කද වයිෆ් කියාගේ හැක්කලා යන්නලුවා මගේ වයිෆ් කියලා පෙන්නනවා උලක් නෑ ලුක් මේ වීවලට වයිෆ් කැමති වයිෆ් කැමතිද උඹත් කැමතිනේ යයි අර පෙන්නේ පෙට්ටිගල බඹරගල කන්ද එහෙම නැත්නම් ගොඩක් අය දන්නේ පෙට්ටිගල කියලා බඹරගල පන්සල ඇතුලෙන් තමයි ඒට නගින්න තියෙන්නේ වල්ල පිනවා නේද පෙට්ටිගල කන්ද දවසක නගිමු එක අනිවාර්යෙන් ඒක එතනින් ගියාදී පාර පොඩ්ඩක් කවුල් මේ හරි වැටෙන්නේ නැතුව ඵලයන් CCTV තියනවානේ හරි අන්න පේනවා පන්සල යන් අර තියෙන්නේ අලුත් තෙල්ලඩිය ටවුන් එක මේකෙන් එහා පැත්තේ අර පැත්ත රංගල අර කඳු පේන්නේ රංගල මඩොල් කැලේ මහනුවර දස්කිරිය කොහොමද යන්නේ උඩදුම්බර මේ පැත්තට මේ කඳු පන්තිය
අංගත් මොකද්ද බලකොටුවක්ද මචං තියෙන්නේ මේ බෝ යන්නේ කොහෙද බං මේ පාරේ යන්න පුළුවන්ද මේ ඕෆ් රෝඩ් යන්නේ කපුල් දෙකයි වල්තල වැටිලා කුමාරි ආවා දෙන්නේ කොහෙන් ආවද නැහැ කොහොම හරි ආවා දැන් යන්නත් ඒ විදිහටම හොයාගන්න පාරකින් ඉඳි ආවේ ඈ නිකන් මේ වල්තල ගොඩින් ගොඩක් පස්සේ ඇවිල්ලා එතනින් ගිහිල්ලා දාන්න පුළුවන් නේද? අරක තමයි පරණ තෙල් දෙන්නේ ටවුන් එකේ තිබ්බ පන්සල. ඒ ඇතියඩු යාළුවා අපිට අතෙන්ට තමයි ආගන්න බැරි. මෙතනින් යන්න බයයි. ඒක ටිකක් ගැඹුර වැඩි. මේ දෙන්නේ පාලම. ඉස්සර තිබ්බ පාලම. මේ පැත්තට තියෙනවා. මේක තමයි අඩි බීච් එකේ තියෙන වැලි වගේ ඈ මරු ඒක එන ලස්සනයි මේ මේවනම් හයි වෙලා තියෙන්නේ ටිකක් හයියි හැබැයි කැඩෙනවා එතනින් පල්ලෙහාට යන්න බෑ මඩ වෙලා තින්නේ. ආ ගහපන්.
වතුරට ගහපන් ඈ. මට ගහන්න. ගහපන්. මේක පාලමක් ඉස්සර තිබ්බ පාලමක්. මාර තාක්ෂණයක් තිබිලා තියෙන මේ දවස්වල. ඒක මාරම පොල්ටියක් තියෙනවා. බලපංකෝ අර වගේ හයිය කොච්චර ඇද්ද ඔය විදිහට තියෙන්නේ. මේ බයික් එක ලයිට් එක දාන්න. එලකිරි. රෑගි හැකි ලයිට් නැතුව. කරන්නේ වගේ කොංගඩ. සාවෑව්. යා. ඒ මචං නිදානයක් තියෙනවා රේ මේ ඔය ඇවිල්ලා අතන මොනවද කියලා කවුරුත් දන්නේ නැහැ නේද? ඔය ඇවිල්ලා කප්පුඩු වලනවා. බලන්න මචං රාජසිංහ රජතුමා මෙතන තමයි වල්ලා තියෙන්නේ. ආයෙත් තමයි මුත්තක් අඩි සලකුණු විතරක් කියලා.